මේ ගෙදර වැඩ මේ පුංචි මම අයියෝ අම්මවත් හිටියනම් මේ වැඩ ඔක්කොම අම්මානේ කරන්නේ. මං තනි වුණ නිසානේ මේ ඔක්කොම කරන්න ඕනේ. ගෙදර වැඩ කරලා මං දැන් මහන්සි හොඳටම. අම්මා හිටියනම් උයලා කන්න දෙනවනේ. මම මේ තනියම කොහොමද කරන්නේ? අයියෝ මට මගේ පවුලේ අය මතක් වෙනවා. අනේ මගේ අම්මා මම හැමදේම මේ තනියම කරන්න ඕනේනේ. අම්මා මට රසට උයලා දෙනවා. ඒවා මතක් වෙනකොට මට අම්මව හොයාගෙන යන්න හිතෙනවා. බලන්නකෝ මේ රෙදි හොදන්න වේලන්න. අයියෝ කොච්චර වැඩ ගොඩක්ද. දෙමනේ හිටලා මං අම්මා එනකම් බලාගෙන ඉන්නවා. අම්මා ඇවිල්ලාද කියලා මං හැමතැනම අම්මාව හොයනවා. ඒත් අම්මා නෑනේ. උදෙන්ම නැගිටිනකොට අම්මා රස කෑම පිඟානක් උයලා දෙනවා. රසම රස ඒවා මතක් වෙනකොට අනේ අම්මේ ඔයා ආය කවද්ද එන්නේ මාව හොයාගෙන? එන්නකෝ අම්මේ මට තනියම ඉඳලා එපා වෙලා. අම්මා උයන චිකන් එක මට මතක් වෙනකොට චිකන් දාලා රසට හදන ආල බෝල මතක් වෙනකොට අම්මා හොයාගෙන එන්නමයි හිතෙන්නේ. අම්මා කොහේ ඉන්නව ඇද්ද දැන්? බලන්නකො මට මතක් වෙනවා අර අම්මගේ බෝල හදන රසම රස බෝල කැවුම් ජාතිය. අනේ ඒ බෝල කැවුම් ආය කවදාවත් කන්න ලැබෙන්නේ නැති වෙයි. හරි ලස්සනට අම්මා ඒ හදන විදිහ මම හරි ආසයි ඒවට. කඩට කෙලක් උනනෝ. චෝටි කාලේ තාත්තත් එක්ක අපි ට්‍රිප් ගිය විදිහ. අනේ ඒ අතීතය. පුංචි කාලේ පැංකීමයි ටීවී එක උඩ නැගලා අපි කාටුන් බල සෙල්ලම් කරපු විදිහ. මේ හැමදේම මට නැති වුණානේ. පුංචි කාලේ අම්මා මාව වඩාගෙන කවපු විදිහ මට ආය කවදාවත් අම්මා එහෙම කවන්නේ මට. මට බඩගිනි දණෙක් ඉක්මන් කරලා ඔක හදන්නකෝ. පොඩක් ඉන්නනේ. අයියෝ අම්මා හිටියනම් වඩා මේවා මං කරලාද? වෙච්ච දේ තනියුන දණෙක් ඊළඟට මොනවා කරයිද? දණෙක්ගේ වැඩත් එක්ක නැවත හමු වෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කරලා